පහුගිය අප්‍රේල් 26 වෙනිදා උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වුණා. ඉතින් මේ ප්‍රතිඵල අනුව අපේ ඇකඩමියේ, ඒ කියන්නේ පෞර ඇකඩමියේ දරුවෝ 22 දෙනෙක්, ඇතැම් විට ඒක 24ක් වෙන්නත් පුළුවන්, සරසවි වරම් ලබා ගත්තා. ඉතින් ඇත්තටම අපිට ඒක විශාල සතුටක්. ඉතින් මේ ජයග්‍රහණය ලබා ගන්න අපේ විශේෂයෙන්ම අපේ ඇකඩමියේ අධ්‍යයන කාර්ය මණ්ඩලයත් ඒ වගේම අනධ්‍යයන කාර්ය මණ්ඩලයත් විශාල කැපකිරීමක් කළා. ඒ විතරක් නෙමෙයි මේ දරුවන්ගේ දෙමව්පියෝ විශේෂයෙන් මඟුල්මඩුවේ ගම්වාසී මේ ජයග්‍රහණය ලබා ගැනීම සඳහා විශාල සහයෝගයක් අපිට ලබා දුන්නා. ඉතින් මේ අවස්ථාවේදී මම අපේ ඇකඩමිය වෙනුවෙන් ඒ සියලු දෙනාටම ස්තුති කරන්න කැමතියි. ඒ වගේම මේ ජයග්‍රහණය ලබාගත්තු අපේ දරුවන්ට තමන්ගේ අනාගත අධ්‍යාපන කටයුතු සාර්ථක වෙන්න, ඒ වගේම හොඳ අනාගතයක් ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. මගේ නම W.A. සුලක්ෂාන්. මගේ පාසල බෙදියත්ත මධ්‍ය මහා විද්‍යාලය 2024 වාණිජ්‍ය විෂය ධාරාවෙන් ඒ සමාප්ත 3ක් සමගින් දිස්ත්‍රික් කුසලතා වැඩසටහන විසඳුම ලබාගෙන තියෙනවා. ඇත්තටම මේ ප්‍රතිඵලය ලබා ගන්න පෞර අධ්‍යාපන ආයතනයේ මට බොහෝම උදව් වුණා. ඇත්තටම මේ පෞර අධ්‍යාපන ආයතනයට බොහොමත් ස්තුතියි. ඒ වගේම සරසවි සිහිනය සැබෑ කරගන්න පුළුවන් හොඳම තෝතැන්නක් විදිහට පෞර අධ්‍යාපන ආයතනය හඳුන්වන්න පුළුවන්. මගේ නම MGG කන්දරක්ෂාන්. මම මෙවර පැවති උසස් පෙළ විභාගයෙන් ඒ සමාර්ථනක් සමගින් දිස්ත්‍රික්කයේ 32 වෙනි ස්ථානය හිමිකරගත්තා. මගේ මේ ජයග්‍රහණයට විශාලතම හේතුව වුණේ පෞර අධ්‍යාපන ආයතනය. මගේ මේ සරසවි සිහිනය බැහැ කිරීමට මගේ හදිසි ස්තුතියම පෞර අධ්‍යාපන ආයතනයෙන් හිමිකරගත්තා. මගේ නම මායා දිනති. මගේ රිසල්ට් එක A3යි. දිස්ත්‍රික් කුසලතාවේ 67. මම පෞර ඇකඩමි නේවාසික ශිෂ්‍යාවක්. විශිෂ්ට සමාර්ථලාභිනියක් ලෙස නම් කියන්නේ කැම්පස් වල නම් හොඳම තැන පෞර ඇකඩමි තමයි. මගේ නම හිසන් සුබේරත්න. මම මේ පාර උසස් පෙළ විභාගය සඳහා පෞර ඇකඩමියේ පූර්ණ කාලීන ශිෂ්‍යයෙක් ඉදිරිපත් වුණා. මේ පාර උසස් පෙළ විභාගයෙන් මට ඒ සමාර්ථ තුනක් සමගින් දිස්ත්‍රික්කයේ 71 ස්ථාන ලබා ගන්න මට හැකි වුණා. මේ සඳහා පෞර අධ්‍යාපන ආයතනය මහඟු පිටුවහලක් මට ලබා දුන්නා. මම ඔලෙවල් ලියනකොට ජීවිතේට හිතන් හිටියේ නෑ මට මේ වගේ රිසල්ට් එකක් දාලා සරසවි වරම් යන ලැබී කියලා. ඇත්තටම මගේ හදපිරි ප්‍රණාමය මම පෞර ඇකඩමිය සඳහා පුදගල හිටියේ. මම කවිෂා මෙලනි මුද්‍රවන මහාවිද්‍යාලයේ මෙවර උසස් පෙළට වාණිජ්‍යාංශයෙන් පෙනී ඉඳලා A2 එකක් සහ B එකක් ලබාගෙන විශ්වවිද්‍යාල වරම් ලබාගෙන සිටිනවා. මම පෞර ඇකඩමියේ නේවාසික ශිෂ්‍යාවක්. මට මේ රිසල්ට් එක ලබා ගන්න උදව් කරපු ගුරුවරුන් තුන්දෙනා සහ ඒට උදව් කරපු අනිකුත් සියලුම දෙනාට ස්තුතිවන්ත වෙනවා. මගේ නම නෙට්ලි භාග්‍ය. මගේ රිසල්ට් එක A2යි B1යි. මම කැම්පස් ඉල්ලා ඉන්නවා. ඉතින් මම මේ ජයග්‍රහණය ලබා ගත්තේ පෞර ඇකඩමියේ හින්දා. ඉතින් ගොඩක් ස්තුතියි පෞර ඇකඩමියට. මගේ නම සවින්දු දේශාන්. මම මාස 13ක නේවාසික ශිෂ්‍යයෙක් විදිහට පෞර අධ්‍යාපන ආයතනයේ ඉගෙනුම ලබා ගත්තා. 2024 A level විභාගයේ මට කැම්පස් යන හැකියාවක් ලැබුණා. කොමර්ස් වලට හොඳම දැන පෞර අධ්‍යාපන ආයතනය. මම මහින්ද අර්ජුනා. ඒකයි B2යි. thank you පෞර ඇකඩමි. මම චම්මික පිම්සර. මම මෙවර උසස් පෙළ විභාගයෙන් A2යි B එකක් ලබා ගත්තා. ඒකට මට උදව් කරපු පෞර ඇකඩමියට බොහොම ස්තුතියි. මගේ නම හිමාෂා සඳලි. මට A level exam එකට A2යි B1යි. මගේ රිසල්ට් එක ගැන මට ගොඩක් සතුටුයි. thank you පෞර ඇකඩමි. මගේ නම ලෙටි සම්බිකා. මගේ රිසල්ට් එක A2යි B1යි. මට මේ ජයග්‍රහණය ලබා ගන්න පුළුවන් වුණේ පෞර ඇකඩමිය නිසා. ඉතින් පෞර ඇකඩමියට ගොඩක් ස්තුතියි. මගේ නම හිමාෂා තත්සරණි. මම පාර කැම්පස් සිලෙක්ට් වෙලා තියෙනවා. ඉතින් මම ජයග්‍රහණය ලබා ගැනීමට සහාය වූ පෞර ඇකඩමියට බෙහෙවින්ම ස්තුතියි. මගේ නම සනති නිසරා. මගේ රිසල්ට් එක A1යි B2යි. මම මේ පාර කැම්පස් සිලෙක්ට් වෙලා තියෙනවා. ඇත්තටම මට ගොඩක් සතුටුයි. ඒකට ගොඩක්ම සපෝට් කරේ පෞර ඇකඩමි එක. විශේෂයෙන්ම කියන්න ඕන මම පෞර ඇකඩමි එකේ නේවාසික ශිෂ්‍යාවක්. thank you so much පෞර ඇකඩමි. මම චාමර දිලසන්. මම මාස 9ක් වෙන කෙටි කාලයක් තුළදී පෞර අධ්‍යාපන ආයතනයටම සම්බන්ධ මෙවර උසස් පෙළ විභාගයෙන් විශ්වවිද්‍යාල යාම සඳහා තේරීපත් යතිනවා. මට ඒක ගොඩක් සතුටුයි. බොහොම ස්තුතියි පෞර ඇකඩමි. මගේ නම අක්ෂා කවින්ද කෞශල්‍ය. මම මෙවර උසස් පෙළ විභාගයට පෙනී ඉඳලා සරසවි වරම් ගන්නවට හැකියාව ලැබුණා. ඒ සඳහා පෞර අධ්‍යාපන ආයතනයට ස්තුතියි. මම කවිෂා දේවින්දි. මම මේ පාර කැම්පස් සිලෙක්ට් වුණා. ඒ නිසා මට පට්ටම සතුටුයි. thank you so much පෞර ඇකඩමි. මම ආරී චමෝත්.
මම ABC ප්‍රතිඵලයක් ලබාගෙන කැම්පස් ඉලෙක්ට්ලා තියෙනවා. මම පෞර අධ්‍යාපන ආයතනයේ නේවාසිකව අධ්‍යාපනය ලැබුවා. ඉතින් ඒ ප්‍රතිඵල වෙනුවෙන් මම අධ්‍යාපන ආයතනයේ ගොඩක් ස්තුතියි. මගේ නම සමනිත අංශිකා. මම මෙවර උසස් පෙළ විභාගයෙන් පෙනී සිටලා සරසවි වරම් ලබාගෙන තියෙනවා. ඒකට සම්පූර්ණ උදව් කරේ පෞර ඇකඩමිය. ඒක නිසා පෞර ඇකඩමියට ගොඩාක් ස්තුතියි. මම අමිදුමනිදරත්න 2024 අපසු උසස් පෙළ විභාගයෙන් B සම්මාත 3ක් සමග කැම්පස් එකෙන් සිලෙක්ට්ලා ඉන්නවා. ඒ වෙනුවෙන් මේ අවස්ථාවේදී මම පෞර අධ්‍යාපන ආයතනයේ ස්තුතිවන්ත වෙනවා. මම දුල්ෂාන් අංජුල මාතර රාහුල විද්‍යාලයේ ශිෂ්‍යයෙක්. මගේ රිසල්ට් එක A2යි B1යි. මෙම රිසල්ට් එක ලබා ගැනීමට හේතුවක් වූයේ පෞර අධ්‍යාපන ආයතනයේ නේවාසික ශිෂ්‍යයෙක් ලෙස කටයුතු කිරීමයි. මගේ සරසවි සීනියර් සභාවකරාට පෞර අධ්‍යාපන ආයතනයට බොහොමත් ස්තුතියි. මම සරිෂා ශාදී. මම මෙවර A සාමාර්ථ එකක් සහ B සාමාර්ථ දෙකක් සමගින් සරසවි වරම් ලබා තිබෙනවා. ඒ සඳහා පෞර ඇකඩමියෙන් මහ විශාල සහයෝගයක් ලැබුණා. ඒ නිසා පෞර ඇකඩමියට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. මගේ නම ප්‍රශංසා සම්මත චේතනා. මම ඒ සාමාර්ථ දෙකක් සහ C සාමාර්ථයක් අරගෙන කැම්පස් ඉලෙක්ට් වෙලා තියෙනවා. මම පෞර ඇකඩමියේ නේවාසිකව අධ්‍යාපනය හැදෑරුවා. ඉතින් පෞර ඇකඩමියට ස්තුතියි.